ඔයාගේ බල්ලට තමන්ගේ කාලේ ඉවරයි කියලා තේරෙනකොට මනෝවිද්‍යාවට අනුව ඌ අන්තිම වතාවට ඔයා දිහා බලන්නේ බය නිසා නෙවෙයි. උට උණුනේ වාගේ මौन මතක තියාගන්න විතරයි. මොකද ඔයා තමයි උගේ මුළු ලෝකෙම උන්නේ. මනෝවිද්‍යාව කියනවා මිනිස්සු වගේ බල්ලෝ මරණයට බය නැහැ. එයාලා අනේ මම මැරෙනවා කියලා හිතන්නේ නැහැ. එයාලා හිතන්නේ මම නැති වුණාට ඔයා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා කියලායි. උගේ හදවත ගෑන වේගය අඩු වෙනකොට ඌ එයා දිහා බලාගෙන ඉන්නේ සිනහවක්. ඔබ ආරක්ෂිතයි කියලා පෙන්වන යම්කිසි ලකුණක් බලාපොරොත්තු වෙන. මොකද උගේ රාජකාරිය උනේ හැමදාම ජීවත් වෙන එක නෙවෙයි. උගේ වැඩේ උනේ වාට ආදරය කරන එක සහ ඔයා ඌ නැතුව හොඳින් ඉඳීවි කියලා සාතික කරගන්න එකයි. දිවෙලියට දාගෙන කෙල පෙරපු එතෙත කට දැන් පොඩ වැහෙනකොට හුස්ම සැහැල් වෙනකොට ඒක යට වේදනාවක් නෙමෙයි. ඒක යට සැනසීමක්. උගේ මොළය ඔක්සිටෝසින් වලින් පිරීලා යනවා. ඒ කියන්නේ ඔයා ගෙදර ආපු හැම වෙලාවකම ඌට දැනුණු සතුටුදායක හැඟීම ඒ අවසන් මොහොතේදී ඌට දැනෙනවා. ඒ නිසා ඌ අන්තිමටම ඇස් පියාගන්නකොට ඌ සමුගන්නේ නැහැ. ඌ කියන්නේ ඔයා මට හොඳම ජීවිතයක් දුන්නා. දැන් මට පුරුදු වෙන්න. ඔයා ඒ ජීවිතය දිගටම ගත කරනවා කියලා. මනෝවිද්‍යාවට අනුව බල්ලෝ කවදාවත් ඇත්තටම අපෙන් යන්නේ නැහැ. උගේ සුවඳ, උගේ උණුහුම, උගේ රිද්මය සදාටම ඔයාගේ මොළය තුල රැඳිලා තියෙනවා. ඒකයි සමහර වෙලාවට මහ රැට, මහ පාන්දරට ඌ ළඟට වෙලා ඉන්නවා කියලා දැනෙන්නේ.